අද මම පුතාලත් එක්ක කතා කරනවා grade 10 first lesson perimeter එකේ තියෙන important fact එක. right. අපි මේකට කියනවා arc length කියලා. හරි? arc length. arc length කියන්නේ පුතා සිංහලෙන් ඡාප දිග. දැන් අපි බලමු කොහොමද වෙන්නේ කියලා. මෙන්න තියෙනවා වෘත්තයක්. මේකට අපි කියනවා circle. මේ circle එකේ radius එක අරය r. එහෙනම් මෙන්න මේ වටේ දිගට අපි කියනවා circumference. Circumference represented by c first letter equal to pi r. මේ circumference එක මේ වටේ දිග හැදෙන්නේ හරියට ඔරලෝසුවේ කටුව එක වටයක් යද්දී එයාගේ point එක අර කටුවේ තුඩ යන දුර වගේ මෙන්න මේක 360ක් ගියා. එහෙනම් පුතා මේ 360 full amount එකක් තමයි මෙතන තියෙන්නේ 2pi r. ඒ කියන්නේ එහෙනම් ඔයා හිතන්නකෝ මෙතන තියෙන්නේ 30 angle එකක් කියලා radius එක r. එහෙනම් මෙන්න මේ arc length ඒ කියන්නේ මොකක්ද? ඡාප දිග. arc length කියන්නේ මොකක්ද? 2pi r වලට වඩා අඩුයි. අපිට ඒක ලියන්න පුළුවන් 1/360 කිව්වොත් 1 ඩිග්‍රී එකක්. හැබැයි මෙතන තියෙන 1 ඩිග්‍රී එකක් නෙමෙයි. අපි ආව චේන්ජ් කරනවා 30 වලට. ඔයාට ඒක සිම්ප්ලිෆයි කරන්න පුළුවන්. අපි බලමු commonly මේ angle එකට එන්න පුළුවන් theta radius. එහෙනම් මෙතන arc length එක කොහොමද එන්නේ? මෙන්න මේකට අපි කියනවා arc length කියලා. arc length කියන්නේ සිංහලෙන් ඡාප දිග 2pi r. මෙතන තියෙන angle එක top. angle එක top and all 360. හරිනේ. අපි ඊළඟ වීඩියෝ එකේදී පුතා ගානක් හදමු. මම ඕනේ නම් පොඩි ගානක් කියලා දෙන්නම්. ඔයාට හිතන්න මෙතන තියෙනවා 45 degrees. මෙතන තියෙනවා 14 centimeter. එහෙනම් ඉක්මනට මයින්ඩ් කරගන්න මොකක්ද මේ arc length එක ඡාප දිග සිංහලෙන් ලියා ගන්න 2pi r angle 45/360. ඔන්න මම කෙටි ක්‍රමයක් කියලා දෙනවා පුතා. 90/360 රණම් 1/4 මොකද 364 නිසා. එහෙනම් 45/360 කියන්නේ 8ක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ 2 multiplied by pi is 22/7 radius 14 1/8. එහෙනම් අපිට cancel කරන්න පුළුවන් 7 times 2 again 2 times 4 2 times 2 and 2 times 1 2 times 11. එහෙනම් මෙන්න මේ ඡාප දිග එනවා 11යි කියලා. ඔයාට මෙයාගේ perimeter ගෝන නම් කොහොමද හොයන්න වෙන්නේ එහෙනම් 11 plus 14 plus 14. හරිනේ කීයක් එනවද? 4යි 8යි 9යි 39 cm කියලා. හරිද? මම මේ කියලා දීපු තියරි එක ඔයාට ඇප්ලයි වෙන අවස්ථාවක් පෙන්නුවේ අපි ඊළඟ වීඩියෝ එකේදී තව ගානක් හදමු. Thank you.